බුදු සසුනක දායාදේ හිමි කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය නැමැති ඒ පරම සත්‍ය අවබෝධ කරන්ට සුදුසු භූමියක ඉපදිලා ඒ අමා ධර්මයේ ඇහෙන මානයකට පැමිණිලා අනන්ත සසරක දැවැන්ත ප්‍රයත්නයක දෑත දෝත දිගුකොට දුන් දානයානිසංස පහළ වෙලා හද සම්තාන සනසා රැකපු සීලයානිසංස පහළ වෙලා පෙරපිරු වාක් සුචරිතේ ආනිසංස මේ පහළ වෙලා තියෙන්නේ කාය මනෝ සුචරිතේ ආනිසංස මේ පහළ වෙලා තියෙන්නේ එනිසා ඔබම දුක් විඳලා ලබපු ජීවිතයක් මම මෙහෙම කිව්වොත් මේ පින්වත් පිරිස පෙර ජීවිතයෙන් සමුගෙන පැමිණිච්ච ගමනේ එදා ඒ මරණයට නැත්නම් චුතියට මුහුණ දීපු වෙලාවේ ඔය හිත්වලට නැගුණනම් පින්වතුනි අඳුරු කළු සිතුවිල්ලක් පාප ධර්මයක් මතක් වුණා නම් කෙරිච්ච අකුසලයක් සිහිගැන් වුණා නම් ජීවිතේ දුස්සීලව ගෙවිලා අවසන් වූ තැනක මැරිලා ගියා නම් අසත්පුරුෂ ඇසුරක නම් කල් ගෙව්වේ අද මේ මිනිස් ජීවිතය ලැබෙයිද මිනිස් ජීවිතය ලැබෙන්නේ නැහැ එහෙනම් මේ ඔබ පෙර ජීවිතය ඊටාම සාර්ථකව ගෙවූ බව පෙර ජීවිතය අවමයෙන් සත්පුරුෂ භූමියේ ගෙවූ බව පෙර ජීවිතය අවසන් කරන වෙලාවේ ඒකාන්තයෙන් ඒ හිතට නැගුණ කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගති නිමිත්ත එහෙම නැත්නම් ඒ එදා අවසන් මරණාසන්න චිත්ත වීතිවලට අරමුණු වෙච්ච අරමුණ ඊටා යහපත් ඊතා කුසල සහගත අරමුණක් වූ නිසාමයි අද ඔබ මේ මනුස්ස ලෝකේ ඉන්නේ. පින්වතුනි මේ කතාව නැවතත් කිව්වත් අහන්ට වටිනවා. එහෙම ජීවිතයක්, එහෙම ජයග්‍රහණයක් මා අහන්ට කැමති ඔබෙන් පින්වතුනි මේ ඇත්ත මේ ලෝකේ මේ උතුම් බුද්ධ ශාසනයෙන් හැර වෙන කාගෙන්ද ඇහුනේ? වෙන කවුද කියලා දුන්නේ? කාටද කියලා දෙන්න පුළුවන් වුනේ? මිනිස් මනසක් රාග රක්ත කරන්නට ද්වේෂයෙන් අවුලවන්නට මදමාන පාප හිංසා සිතුවිලි වපුරවන්නට මේ ලෝකේ ඕන තරම් ප්‍රජාවන් සැදී පැහැදී සිටීවි. ඔවුන් දන්නේ නැහැ මිනිස් මනසක අකුසල ධර්ම පහළ කරොත් කොයි තරම් අනතුරකට ඒක හේතු වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු මහරහත් මුනිවරු කොටින්ම ආර්යයන් වහන්සේලා මේ මහා පොළොව මත කලින් කලට පහළ වෙලා මේ මිනිස් මනස ධර්මයේ පිහිටවනවා කුසලයේ පිහිටවනවා සත්පුරුෂ භූමියට කැඳවනවා දෙවියන් සහිත ලෝකයට විමුක්ති මාවත විවර කරනවා ඒ පිහිට නොවන්නට පින්වතුනි මේසා අනන්ත සත්ව ප්‍රජාවට අන් පිහිටක් ලෝකේ නැහැ